බලාගන්න මං අද ඉතුරු වෙලා තියෙන මං මේක කතා කරා දෙවෙනි ස්ට්‍රක්චර් එක කතා කරා නැත්තම් මම මේක එසේ තුනම කතා කරා අද කතා කරන් තියෙන්නේ තුන්වෙනි ස්ට්‍රක්චර් එකයි ඒක සමායකතාව ප්‍රශ්නේයි ඊට පස්සේ පළවෙනි ස්ට්‍රක්චර් එකේ ලුයිස් විව ප්‍රශ්නේනේ මං එතනින් ඉස්සෙල්ලාම කතා කරන්නම් අද සමායකතාව ප්‍රශ්නේ හරිනේ එතන බලන්න පළවෙනි ප්‍රශ්නේ කියන්නේ සමායකතාව ප්‍රශ්නේ කියන්නේ C5යි H12යි O අණුක සූත්‍රය සහිත ABCD ඇල්කොහොල් එතකොට අපි දන්නවා C5යි H12යි O කියලා ගත්තත් අපි සූත්‍රයෙන් අඳුර ගන්නත් පුළුවන් ඇල්කොහොල් කියලා. මේක නම් ගාන කියලා තියෙනවා මොකද්ද? ABCD කියන්නේ ඇල්කොහොල් කියලා. හරිනේ. එහෙනම් මං කිව්වනේ ඉස්සල්ලාම ගාන කියවනකොට මොකද්ද කරන්නේ? ඕකට එන්න පුළුවන් view ඔක්කොම අපිට අඳ ගන්න. ඇඳගෙන ඉතින් එහාට ප්‍රශ්න කියවන එකනේ ලේසිම දේ. එහෙනම් අපි දන්නවා C5ට අඳින්න පුළුවන් කාබන් පහ නම් ඒකට තියෙන්න පුළුවන් ඔක්කොම දාම 3ක්. කාබන් පහ නම් අපි දාම 3යි නේද? එක දාමයක් තමයි මොකද්ද? රේඛීය දිගම කාබන් පහක් සෙට් වෙන ළඟදී. එතකොට මේක මේ ඇල්කේනියක් ගත්තොත් ඔන්න ඕකනේ එක කාබන් දාමයක්. ඒකේ කෙලවරට සෙට් කරන්න ඇල්කොහොල් එක තියෙන OH එක. මතකයිනේ මං කිව්වා අපි මේ පැත්තට අඳින්නේ දාම සෙට් එක මේකට එන්න පුළුවන්. මෙතන යටට අඳින්න මේකට එන්න පුළුවන්. ස්ථාන සමාවේග සෙට් එක. එහෙනම් මේක එන්න පුළුවන් අනිත් දාමේ මොකද්ද? කාබන් 4 දාමේනේ. කාබන් 4 දාමේ ගැන උන්නතොන්ට C එක. එහෙනම් ඕක ඇන්දොත් එන්නේ මොකද්ද? CH3 CH2 CH CH3 CH2 OH. හරි. ඊට පස්සේ අනිත් කාබන් දාමෙන්නේ කාබන් 3න්නේ. කාබන් 3න් ආවොත් එන්නේ C C C C CH ඔන්න ඔය ටික තමයි මොනවද අපිට එන දාම ටික. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මෙතන දැන් කෙලවරටමනේ අපි OH එක බැඳුවේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ OH එක තැනින් තැනට මාරු කර කර අපි යන්දිනවා. මොකද්ද මේකට එන්න පුළුවන් ස්ථාන සමායෝග සෙට් එක. එහෙනම් මේ OH එක මෙතනට දාන්න. CH3 CH3 CH2 CH2 CH CH3 මෙතන බලනවා තව එකක් අඳින්න පුළුවන් CH3 CH2 CHOH CH2 ඔය තුනනේ ඊට පස්සේ මේක මෙතෙන්ට පන්නන්නත් පුළුවන් මෙතෙන්ට පැන්නුවොත් ආයෙත් එන්නේ මොකද්ද මෙන්න මේ view එකම නේ. ඒ කියන්නේ මෙතනින් එහාට අඳින්න පුළුවන් ඔක්කොම view ටික අපි ඇඳලා ඉවර. හරි. ඊට පස්සේ අපි අඳිනවා මෙතන OH එක දාන්න මෙතනට. එහෙනම් එන්නේ මොකද්ද CH3 CH2 CHOH CH3 CH3 මේ OH එක දාන්න මෙතනට. මෙතනට දැම්ම CHOH CH3 CH3 මෙතනටත් මං කිව්වා දාන්න අපි නිකන් හිතේන්නේ අර උඩම කොනේ මේක ඇඳරව කියලානේ. හැබැයි මෙතන කොනටම දැම්මත් දෙන්න වෙනස් විදියක් මම පෙන්නන්නම් ඒක. CH2OH CH2 CH3 බලන්න මේ දෙක වෙනස් විදියක් කියන්න මං මෙතන ඇඳෙන්නේ බලන්න මේ OH එක සම්බන්ධ කාබන්ට යාවද කාබන්ට නේද මේ එළියෙන් CH3 එකක් එල්ලිලා තියෙන්නේ. මෙතන ගත්තොත් බලන්න මේ OH එක සම්බන්ධ කාබන්ට යාවද කාබන්ටත් යාවද එකට තමයි මේ CH3 එක සෙට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ view දෙක එකිනෙකට වෙනස් view දෙක. ඇල්කොහොල් වල C5 නම් එන්න පුළුවන් view 8යි ඔන්න ඔය 8 තමයි ඇඳලා තියෙන්නේ. හරිද? දැන් අපිට බලමු ප්‍රශ්නේ. ABCD ඇල්කොහොල එකිනෙකෙහි ව්‍යුහ සමාවයවික වේ. ඔය ව්‍යුහ කියන්නේ මොකද්ද? ස්ථාන එකයි දාම එකයි ක්‍රියාකාරී කාණ්ඩ තුනටම කියන්නේ අපි පොදුවේ ගත්තට පස්සේ ස්ථාන කියලානේ. අවුලක් නැහැ. ඉතින් මෙතනදී තියෙන මේ තියෙන්නේ දැන් දාමයි ස්ථාන මෙතනදී දාමයි ස්ථානයිනේ. ඒ කියන්නේ මේ ඔක්කොම මොනවද? ව්‍යුහ සමාවයවික තමයි. ඒකෙන් හරි. A හා B නෑ. AB සහ C ප්‍රකාශ සමාවයවිකතාව පෙන්වයි. මොකද්ද ප්‍රකාශ කියන්නේ? ප්‍රකාශ කියන්නේ මොකද්ද? කිසියම් කාබන් කෙනෙක් ඉන්න ඕන. ඒ කාබන් කෙනාට බැඳිලා තියෙන්න ඕන කාණ්ඩ හතරක්. කාණ්ඩ තුනක් නෙවෙයි. කාණ්ඩ හතරක් බැඳිලා තියෙන්න ඕන. ඒ කාණ්ඩ හතර එකිනෙකට වෙනස් වෙන්න ඕන බලන්න.
මෙතන දැන් මෙතන නම් කොහොමත් එක දිගටම තියෙන්නේ අනිවාර්යෙන් එහෙම වෙන්නේ නැහැ. මං කියවනේ ඔක කෙටි ක්‍රමේ මෙන්න මේ අතු නිකන් බෙදෙන වගේ තැන්වල විතරක් අපි චෙක් කරා මැතිනේ. ඇයි හේතුව මේ ඔය කවදාවත් එහෙම අසමාන එකක් එන්නේ නැහැ. මෙතන බලන්න. මෙතන කාබන් ගත්තොත් මේ පැත්තේ තියෙන මේ කුට්ටිය මේ පැත්තේ තියෙන CH3HOH. එහෙනම් මේක ප්‍රකාශයි. එහෙනම් මේක A ටයි B ටයි C ටයි කියන තුනට එන්න පුළුවන්. හරි. මෙතන බලන්න. මෙතන H එකයි OH එකයි. හැබැයි දෙපැත්තේ තියෙන CH2 CH3 නේ. මේ පැත්තෙත් ඒක මේ පැත්තෙත් ඒක කියන්නේ ඒ දෙන්න සමානයි. මේක අවුලක්. මේක ප්‍රකාශ වෙන්නේ නැහැ. හරි. මෙතන බලන්න මේක. මෙතන CH3 C මෙතන H CH2 CH3 CH3 CH2 ඕකත් ප්‍රකාශ. මෙතන බලන්න මේ CH3 දෙන්නෙක් සම්බන්ධ වෙලා තියෙනවා ප්‍රකාශ නැහැ. මෙතනත් ගත්තොත් මෙතන නම් ප්‍රකාශ නැහැ. මෙතන නම් මේ සමාන CH3 දෙකක් බැඳිලා. හැබැයි මෙතන ගත්තොත් බලන්න මෙතන අසමාන කාණ්ඩ හතරන්නේ එකක් මේ කුට්ටිය අනිත් එක H අනිත් එක O අනිත් එක CH3 කියන්නේ මෙතනත් ප්‍රකාශයි A B C ට එන්න පුළුවන්. මෙතනත් නෑ අතනත් නෑ. එහෙනම් ඔන්න පළවෙනි එකේම කියන්නේ මොකද්ද? A B C සඳහා තිබිය හැකි ව්‍යුහ අඳින්න කියලානේ. ඒ කියන්නේ ABC හරියට මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි තියෙන්න පුළුවන් තිබුණොත් ව්‍යුහ මොනවද? මේක හරි මේක හරි මේක හරි. පස්සේ අපි උතරින් ABC තෝරගමු හරියට මොනවද කියලා. ඔය තුනෙන් එකක් තමයි අනිවාර්යෙන් A වෙන්නේ, අනිත් එක තමයි B වෙන්නේ, අනිත් එක තමයි C වෙන්නේ. එහෙනම් පළවෙනි කොටසේ උත්තරේ මෙන්න මේ ව්‍යුහ තුන එන්දරන් හරි. හරිද? ඊට පස්සේ ප්‍රශ්නේ කියන්නේ BCD හරි BCD ඔන්න තියෙන්නේ මොනවද A B C D කියලා හතරක් නේ තියෙන්නේ. එතනින් B C D ආම්ලික K2Cr2O7 මතකයිනේ ආම්ලික පොටෑසියම් ඩයික්‍රෝමේට් දැම්මට පස්සේ වෙන්නේ මොකද්ද? ප්‍රාථමික දැන් ඇල්කොහොල් ප්‍රධාන වශයෙන් වර්ග තුනයි ප්‍රාථමික ද්විතීයික තෘතීයිකනේ H+ K2Cr2O7 දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ? ප්‍රාථමික ඇල්කොහොල නම් යනවා කාබොක්සිලික් දක්වා. මතකයි නෝක ඇල්ඩිහයිඩ් වෙලා ඇල්ඩිහයිඩ් තවදුරටත් ඔක්සිකරණය වෙලා කාබොක්සිලික් දක්වාම යනවනේ. එතකොට ද්විතීයික ඇල්කොහොල නම් ඕක කීටෝන වලින් අතර වෙනවා. හේතුව කීටෝන කියන එක්කෙනා තවදුරටත් ඔක්සිකරණය වෙන්නේ නැහැ. තෘතීයික කියන එක්කෙනා කිසි දෙයක් වෙන්නේ නැහැ. හේතුව තෘතීයික කියන එක්කෙනා ස්ථායින්ද ඒක ඔක්සිකරණය කරන්න බෑ මේ පොටෑසියම් ඩයික්‍රෝමේට්. එහෙනම් ප්‍රාථමිකයෙන් කාබොක්සිලික් හැදෙන්නේ ද්විතීයිකයක් තිබුණොත් කීටෝනයක් හැදෙන්නේ තෘතීයිකයක් තිබුණොත් මුකුත් වෙන්නේ නැහැ. පිළිවෙලින් XYZ හදනවලු. ඒ කියන්නේ BCD එකෙන් ඕක දැම්මොත් X2යි Y2යි Z2යි හදනවලු. හරි. XYZ යන ඵල සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් නැවත BCD සමග නැවත BCD බවට පරිවර්තනය කර හැකියි. හරිනේ. මෙන්න මේ XYZ කියන තුනට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මොත් ආයි B2යි C2යි D2 බවට පත් කරන්න පුළුවන්ලු. අපේ මේක විස්තරේ දීලා අහන්නේ මොකද්ද? A කියන ව්‍යුහ මොකද්ද කියලානේ. එහෙනම් බලන්න මෙතන කියනවනේ BC H+ K2Cr2O7 දැම්මට පස්සේ BCD කියන තුනෙන් XYZ හැදෙනවා කියලා. ඕක අනිත් පැත්තට දැම්මොත් ආයි BCD වෙනවා කියලා කියනවනේ. එතකොට මෙතන බලන්න එහෙනම් ඔය කියන විදිහට A කියන එක්කෙනාගෙන් හරිනේ A කියන එක්කෙනාගෙන් කවුරු හරි හැදුනොත් මෙතන කියන්නේ BCD කියන එක්කෙනාගෙන් XYZ හැදෙනවලු ඕවට ආයිත් අනිත් පැත්තට ලිතියම් සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මොත් A කියන BCD කියන එක්කෙනා හැදෙනවා කියලානේ. ආයිසරයක් කිව්වොත් BCD ට H+ K2Cr2O7 දැම්මොත් X2 Y2 Z2 හැදෙනවලු. මේ ටිකට ආයි ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මොත් BCD හැදෙනවලු. ඕකෙන් නොකිය කියනව නේද A කියන එක්කෙනාට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැන් A ගෙන් හැදෙනවා කියලා ඉතින් නිකන් P වගේ එක්කෙනේ. A කියන එක්කෙනාගෙන් හැදෙන එක්කෙනා සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක්කම A හැදෙන්නේ නැහැ කියන එක නොකිය කියලා තියෙනවනේ කට්ටිය. ඇයි කියලා තියෙන්නේ view තියෙන්නේ ABCD මේ කට්ටිය කියනවා BCD කියන ඒවා දැන් මේ H+ K2Cr2O7 එක XYZ වෙලා සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් දැම්මම අනිත් පැත්තට වෙනවා. එතකොට මේක වෙන්නේ නැහැ කියන්නේ මේක බලන්න සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන විතරයි. මතකද කාබොක්සිලික් කියන එක්කෙනාට විශේෂත්වයක් තියෙනවා. කාබොක්සිලික් කියන එක්කෙනා ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් වලින් ඔක්සිහරණය කරන්න පුළුවන්. හැබැයි මේකට පාවිච්චි කරන්න බෑ නේද අපිට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ්. හරිනේ. ඔය
කාබොක්සිලික් කියන එක නා ඔක්සිහරණය කරන්න අපිට ගන්න පුළුවන් ලිතියම් ඇල්යුමිනියම් හයිඩ්‍රයිඩ් විතරයි. සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ ඒ කියන එක්කෙනාගෙන් හැදෙන කෙනා අනිත් පැත්තට දැම්මට පස්සේ ඒ හැදෙන්නේ නැහැ කියන්නේ ඒගෙන් හැදිලා තියෙන කෙනා කාබොක්සිලික් එකක් වෙන්න ඕනනේ. හරිනේ. අපි දන්නවා කාබොක්සිලික් හැදෙන්නේ කාගෙන්ද? ප්‍රාථමික ඇල්කොහොලයකින්. හරි එහෙනම් බලන්න දැන්. මෙතන අපි හොයාගත්තනේ A ටයි B ටයි C ටයි එන්න පුළුවන් මේ ව්‍යුහ තුනෙන් එකක් කියලා. ඔය ව්‍යුහ තුනෙන් ප්‍රාථමික කෙනා තමයි කවුරු වෙන්න ඕනද එහෙනම් A වෙන්නේ. බලන්න මෙතන තියෙන්නේ ද්විතීකයක්. H එකයි R කාණ්ඩ දෙකයි H එකයි OH එකයි කියන්නේ ද්විතීකයක්නේ. මෙතන බලන්න H දෙකයි R කාණ්ඩයයි OH එකක්නේ. එහෙනම් මේක ප්‍රාථමික. මෙතන බලන්න මේක ද්විතීක. එහෙනම් ප්‍රාථමික තියෙන්නේ මේක විතරක් කියන්නේ ඔන්න ඕක තමයි A. හරිනේ ගියපු විදිය ආයතරයක් කිව්වොත් මෙතන තියෙන්නේ BCD. අපිට විස්තරේ දීලා තියෙන්නේ BCD. මම ප්‍රශ්නේ හිතුවේ මෙහෙමයි. විස්තරේ දීලා තියෙන්නේ BCD. හැබැයි අපෙන් අහන්නේ A කියන view එක ගැන නේ ඊළඟට. එහෙනම් මෙතන BCD වෙන කතාව නෙවෙයි අපිට වැදගත්. P ඔන්න A ගෙන් හැදෙන කෙනා අනිත් පැත්තට සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක වෙන්නේ නැහැ කියන එක තමයි අපිට මෙතන වැදගත්. පැහැදිලිද? එහෙනම් සෝඩියම් බෝරෝ හයිඩ්‍රයිඩ් එක වෙන්නේ නැත්නම් ඒක කාබොක්සිලික් එකක් වෙන්න ඕන. කාබොක්සිලික් එකක් හැදෙන්නම් මේක ප්‍රාථමික ඇල්කොහොලයක් වෙන්න ඕන. අපි මුලින් හොයාගත්ත A ටයි B ටයි C ටයි එන්න පුළුවන් මෙන්න මේ තුන කියලානේ. එතනින් ප්‍රාථමික තියෙන අරක විතරයි නම් අරක තමයි මොකද්ද ඔය කියන A කියන view හේ. හරිනේ. ඊට පස්සේ කියනවා සාන්ද්‍ර H2SO4 සමග පිළිවෙලින් A හා B ගෙන් E හා F. හරිනේ. සාන්ද්‍ර H2SO4 සමග බලමු කතාව මොකද්ද කියන්නේ. අපිට කියනවා සාන්ද්‍ර H2SO4 සමග රත් කළ විට A හා B පිළිවෙලින් A තුයි B තුයි දෙනවලු කවුද? E තුයි F තුයි. අපි දන්නවා සාන්ද්‍ර H2SO4 එක රත් කරාට පස්සේ මොකද්ද වෙන්න ඕන? OH එක අල්ලපු ඒ කියන්නේ මෙතන OH එකක් තිබුණොත් ඔය OH එක මොකද්ද වෙන්න ඕන? අල්ලපු ගෙදර හයිඩ්‍රජන් එකකුත් එක අයින් වෙන්න ඕනේ. ඒක අඩු පැත්තෙන් වෙන්නත් පුළුවන්. හයිඩ්‍රජන් වැඩි පැත්තෙන් වෙන්නත් පුළුවන්. හයිඩ්‍රජන් අඩු පැත්තෙන් අයින් වුණොත් ප්‍රධාන ඵලයේ හයිඩ්‍රජන් වැඩි පැත්තෙන් අයින් වුණොත් අතුරු ඵලය. එතකොට මේක කියන්නේ ඕකෙන් ඔය දෙක. මේක OH සාන්ද්‍ර H2SO4 දාලා රත් කරොත් OH එක මේ පැත්තෙන් අයින් වෙන ඵලය එන්නත් පුළුවන්. මේ පැත්තෙන් අයින් වෙන ඵලය එන්නත් පුළුවන්. අන්න ඒකලු E තුයි F තුයි. C හා D දෙකම E හා F ලබා දුන්න අතර C හා D එකම G නැමැති පදය. එතකොට මෙතන තියෙනවලු C තුයි D තුයි ඕක සාන්ද්‍ර H2SO4 එක එකම G කියන ඵලයලු ලබා දුන්නේ. G කියන එක්කෙනා පාර ත්‍රිමාන සමායකතාව පෙන්වනවා. මේ G කියන එක්කෙනා මොකද්ද? පාර ත්‍රිමානලු. හරිනේ. අපි දන්නවා පාර ත්‍රිමාන නම් මොකද්ද වෙන්න ඕන? කාබන් කාබන් දිත්ත බන්ධනයක් තියෙන්න ඕන. ඒවට බැඳිලා තියෙන කාණ්ඩ මෙන්න මෙතන. මේ එකම දිත්ත බන්ධනයෙන් එක පැත්තේ තියෙන කාබන්. ඒ කියන්නේ එක්ක මේකට එක්ක මේකට බැඳිලා තියෙන කාණ්ඩ එකිනෙකට අසමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන CH3 බැඳිලා තියෙනවා මෙතන H වගේ. මෙතන කවදාවත් CH3 වෙන්න බෑ. හරිනේ. ඔන්න ඔය වගේ එකක් තමයි පාර ත්‍රිමාන කියන්නේ. හරිනේ. බලමු කතාව. පාර ත්‍රිමාන සමායකතාව වෙන EFG සංයෝග තුනටම C5යි හරිනේ. C5යි H10යි කියන්නේ මොකද්ද? ඇල්කීනනේ. අපි දන්න ඕනේ CN H2n කියන්නේ ඇල්කීනනේ. හරි ඉතින් සාන්ද්‍ර H2SO4 දාලා රත් කරොත් මොකද වෙන්නේ? මේ OH එක අයින් වුණොත් හැදෙන්න ඕනේ ඇල්කීනයක්. මේකත් හරි. E හා F HBr සමග ප්‍රතික්‍රියා කර විට E හා F මේ දෙන්න. මේ දෙන්නට HBr දැම්මොත් තියරිය මොකද්ද? H නැමැති ඵලය ලබා දෙනවලු. HBr දැම්මට පස්සේ වෙන්නේ මොකද්ද? අර අපි සාමාන්‍යයෙන් මේක හැදෙන ප්‍රධාන ඵලය නම් දිත්ත බන්ධනය හයිඩ්‍රජන් වැඩි පැත්තට හයිඩ්‍රජන් අඩු පැත්තට Br නේ. අතුරු ඵලය වෙන්න පුළුවන් මොකද්ද? හයිඩ්‍රජන් වැඩි පැත්තට Br අඩු පැත්තට හයිඩ්‍රජන්. හන්නේ අතුරු ඵලය ප්‍රධාන ඵලය හැදෙන්න පුළුවන්. අපි මේක දීලා අහන්නේ A B C D E F ව්‍යුහ අඳින්න. හරි. බලන්න කියන කතාව. අපි මෙතනින් අපි A කියන view එක තෝරගත්තනේ. හරිද? A කියන view එක තෝරගත්තා. ඒ හේතුව මෙතන A කියන එක නා තෝරගත්තනේ.
එහෙනම් ඒක සාන්ද්‍ර H2SO4 එක්ක රත් කරොත් හැදෙන E කියන එක්කෙනා අපි දන්නවනේ. ඇයි හේතුව මෙතන E කියන එක්කෙනා කවුද? මේක සාන්ද්‍ර H2SO4 රත් කරොත්. එහෙනම් පැත්තකින් අපිට නිකන් මේක A හින්දා මෙතන E කියන එක්කෙනා දින්න පුළුවන්. මොකද්ද E කියන එක්කෙනා වෙන්නේ මේ OH එක අල්ලපු පැත්තෙන් අයින් වෙන එකනේ. එහෙනම් E එන්න ඕන මොකද්ද? CH3 CH2 CH දිත්ත බන්ධන CH2 CH3 කියන කෙනානේ. ඕකනේ එන්න ඕන. එතකොට ඕකට HBr දැම්මොත් හැබැයි මෙහෙම ඕක අපිට මේ විදිහට තෝරගන්නත් පුළුවන්. දැන් හිතන්න අපි දැන් මෙතනින් අහන්නේ අපේ A තුයි B තුයිනේ තෝරගන්න තියෙන්නේ. දැන් තේරෙනවද මේ දැන් මෙතන E තුයි F තුයිනේ ලැබෙන්න ඕන A ගෙනුයි B ගෙනුයි. ඒකට HBr දැම්මොත් එකම ඵලයනේ හැදෙන්න ඕන. එතකොට එකම ඵලය හැදෙන්න නම් මේ දෙකටම තියෙන දාම එකම විදිය වෙන්න ඕන නේද? දැන් හිතන්න මේ වගේ එකකට හැදුනොත් මේ වගේ එකක කෙලවරේ CH3 එකක් එල්ලලා දෙනවා. B ට දැනට එන්න පුළුවන් මේකයි මෙන්න මේකයි කියන දෙකෙන් එකක් නේ එන්න පුළුවන්. එතකොට මේක අපි දැනට A කියලා කන්ෆර්ම් කරන්නේ ඉන්නේ. හරිනේ. එතකොට ඒකෙන් හැදෙන්නේ E ගේයි F ගේයි E2X වෙනුයි HBr දැම්මට පස්සේ එකම H කියන එක්කෙනානේ හැදෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන් එකම H හැදෙන්න නම් මේ දෙන්නකම දාම එකම විදිය වෙන්න බෑ. ඇයි මේක එළියෙන් CH3 එකක් එල්ලිලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේකෙත් එළියෙන් CH3 එකක් එල්ලිලා තියෙන්න මෙපෑ. මේක බලන්න එහෙම CH3 එකක් එල්ලිලා නැහැ. හරිනේ. එහෙනම් අනිවාර්යෙන් ඔය කියන තර්කයේ මේ හේතුව මෙතන එකම H ඵලය ලැබෙන්න ඕනලු E ගෙනුයි F ගෙනුයි. එහෙනම් අනිවාර්යෙන් අපිට තර්කයෙන් හිතන්නත් පුළුවන් මෙච්චර දෙයක් ඔලකොට ඕනෙත් නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේක තියෙන B කියන එක්කෙනා කවුද? මෙන්න මේකයි හේතුව. එහෙම වුණා නම් එකම වර්ගනේ. මෙහෙම හැදෙන්න නම් මේක හැදෙන්න නම් අනිවාර්යෙන් මෙතන CH එකක් එල්ලලා තියෙන්න ඕනනේ. ඔතන CH එකක් එල්ලලා තියෙන නම් මොකද්ද වෙන්න ඕන? B කියන එක්කෙනාගේ CH එකක් එල්ලලා තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් B කියන්නේ මේක A මේක නම් B මේක නම් අනිවාර්යෙන් C කියන්නේ මොකක්ද ඔන්න ඕක හරිනේ එහෙනම් ඒකත් හරි ඊට පස්සේ කියනවා B තුයි C තුයි හරි අපිට කියන්නේ B C D E මෙතන කියනවා නේද හරි දැන් අපි C හොයාගත්තනේ බලන්න C ගෙනුයි D ගෙනුයි සාන්ද්‍ර H2SO4 එක රත් කරොත් ලැබෙන්නේ මොකද්ද එකම ඵලය හරිනේ දැන් බලන්න එතන මේ C ඔව් හරි දැන් C ගෙනුයි D ගෙනුයි ලැබෙන්නේ එකම ඵලයලුනේ G කියලා එහෙනම් බලන්න මේක දැන් සාන්ද්‍ර H2SO4 එක රත් කරොත් ඕක මේ පැත්තෙන් අයින් වෙන්නත් පුළුවන් OH එක මේ OH එක මේ පැත්තෙන් අයින් වෙන්නත් පුළුවන් හරිද දැන් මම නිකන් හැදෙන ඵල දෙක කිව්වොත් මෙතන CH3 CH2 මේ පැත්තෙන් අයින් කරොත් එන්නේ CH දිත්ත බන්ධන CH CH3 හරිද අනිත් පැත්තෙන් අයින් කරොත් එන්නේ මොකද්ද CH3 CH2 CH2 CH දිත්ත බන්ධන CH2 නේ එහෙනම් අපිට කියනවා ඔය දෙක මොකක් වෙන්න ඕනලුද මේ දෙකම පාරත්‍රිමාන වෙන්න ඕනලුනේ පාරත්‍රිමාන කියන්නේ මම කිව්ව මොකද්ද කාබන් කාබන් දිත්ත බන්ධනයක් තියෙන්න ඕනේ ඒකට බැඳිච්ච කාණ්ඩ කෙනෙකුට අසමාන වෙන්න ඕන බලන්න මේක බැලුවොත් දිත්ත බන්ධනේ තියෙනවා මෙතන කාබන් තියෙනවා ඒකට H දෙකක් බැඳලා තියෙනවනේ එහෙනම් ওই G කියන එක්කෙනා මේක වෙන්න බෑ ඔය G කියන එක්කෙනා වෙන්න ඕන ඔන්න ඕක ඇයි ඒක අපි මේක දැන් C කියලා වෙන් කරන්නේ හරි දැන් අපෙන් අහන්නේ D කියන එක්කෙනානේ එතකොට D කියන එක්කෙනාගෙනුත් ලැබෙන්න ඕන මේකමනේ ඔය කියන විදියට පැහැදිලිද මේකෙනුත් ලැබෙන්න ඕන සාන්ද්‍ර H2SO4 අත්තරොත් G ම තමයි බලන්න මේක මේ පැත්තෙන් අයින් කරොත් මෙතන දිත්ත බන්ධනේ එන්නේ මේක අයින් කරොත් මෙතනනේ දිත්ත බන්ධනේ එන්නේ බලන්න මෙතන තියෙන එකේ තියෙන මැදනේ දිත්ත බන්ධනය මෙතන දිත්ත බන්ධනේ තිබුණා මෙන්න මෙතනට තමයි දිත්ත බන්ධනේ එන්නේ හැබැයි මේක තියෙන මැදකනේ එහෙනම් D ට මේක වෙන්න බෑ D ට අනිවාර්යෙන් එන්න පුළුවන් view මේක හරිනේ ඕක තව විදියක මේක එන්නේ නැහැ කියලා කන්ෆර්ම් කරගන්න පුළුවන් මතකද අර කිව්වා BCD කියන ඒවට H+K2Cr2O7 දැම්මොත් XY set හැදෙනවා ඕවට ආයෙත් අනිත් පැත්තට දැම්මොත් හැදෙන්න ඕනනේ BCD මෙතන බලන්න මේකට H+K වෙනම දැම්මොත් හැදෙන්නේ කාබොක්සිලික් එකක්
ඔය කාබොක්සිලික් එක අනිත් පැත්තට වෙන්නේ නැහනේ. එහෙනම් කවදාවත් ඒ විදිහට ගත්තොත් මේක D වෙන්න බෑ. එහෙනම් D කියන්නේ මොකද්ද? මෙන්න මේක. ඉතින් ඕක දැන් A B C D හතර තෝරගත්තා නම් ඉතින් තියෙන අනිත් view ඔක්කොම අපිට අඳින්න පුළුවන්. හරිනේ. A කියන view එක තෝරගත්තේ අර මුලින්ම කියපු සෝඩියම් මේ මොකද H+ ඔය පොටෑසියම් ඩයික්‍රෝමේට් එක්ක වෙනවා. සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක අනිත් පැත්තට හැදෙන්නේ නැහැ කියන තරකේ. ඊට පස්සේ ඒකට අදාළව A හොයාගත්තට පස්සේ A2 B2 එකතු වෙලා E2 H2 ඒකෙන් එකම H නේ හැදෙන්න ඕන. එහෙනම් එකම H හැදෙන්න මේ දෙන්නගෙම තියෙනවනේ එකම දාමේ. මේකයි මේක හරි මේකයි Bකයි Cටයි එන්න පුළුවන්. මේක වෙන්න බෑ හේතුව මේක දාමේ සම්පූර්ණයෙන් වෙනස්. ඒක නිසා මේක අනිවාර්යෙන් C. හරිද? ඕක C නම් ඒකට අදාළව අපිට අනිවාර්යෙන් තෝරගන්න පුළුවන් මොකද්ද? G කියන එකයි. හේතුව සාන්ද්‍රච්2 පොත එකක් රත් කරාට පස්සේ ඒක පාර ත්‍රිමාණලු. එහෙනම් පාර ත්‍රිමාණ මේකනේ. ඕක ලැබෙන්න නම් මේක වෙන්න බෑ view එක. මේක වෙන්න ඕන. තව විදියක හිතුවොත් මෙතන මේක H+K2CH2 ඔසේ නම් කාබොක්සිලික් නේ වෙන්නේ. එතකොට අර මුලින් කියපු තර්කයට ගැලපෙන්නේ නැති නේ. මේක කවදාවත් D වෙන්න බෑ. එහෙනම් ඔන්න A B C D තෝරගත්තා. ඉතින් අනිත් ටික ඉතින් කොහොමත් තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේක. එන් ඕක එකක් තියෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙන්න මෙහෙම. අපිට පළවෙනි එක අහන්නේ J2යි K2යි L2යි හොයන්න. හරි. බලන්න. මෙතන NaNO2 නැත්නම් සෝඩියම් නයිට්‍රයිඩ් දානවා 0.5 අතර. මතකද 0.5 අතර දැම්මට පස්සේ විශේෂත්වයේ ඔය ඇනිලීන් කියන එක්කෙනාගේ ඇනිලීන් තිබුණොත් NaNO2යි HClුයි දැම්මොත් ඕකෙන් හැදෙන්නේ මොකද්ද? ෆීනෝල. NaNO2යි HClුයි 0.5 අතර දැම්මොත් මේකෙන් හැදුනේ මොකද්ද? බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ්. ඕකනේ තියරිය. හැබැයි ඇමීනයක් ගත්තොත් ඔය ඇමීනෙට 0.5 අතර දැම්මත් නිකන් උෂ්ණත්වයක NaNO2යි සාන්ද්‍රච් සියලුයි දැම්මත් හැමතිස්සෙම මෙන්න මොකද්ද මෙන්න මේක මේ OH එක හැදෙනා වගේ ඇල්කොහොලයක් හැදෙන එකම තමයි. හරිනේ. මේක දැනගන්න ඕන විශේෂ කරුණ තමයි බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් එක නම් උෂ්ණත්වය මත හැදෙන ඵලය වෙනස් වෙනවා. 0.5 අතර දැම්මොත් හැදෙන්නේ බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් එකක්. සාමාන්‍ය උෂ්ණත්වය දැම්මොත් හැදෙන්නේ මොකද්ද? ෆීනෝලය. හැබැයි ඇමීනයක් නම් 0.5 අතර දැම්මත් සෙල්සියස් අංශක 25 දැම්මත් හැදෙන්නේ තනිකරම මොකද්ද? OH එකක් තියෙන ඇල්කොහොලයක්ම තමයි. හරිනේ. එහෙනම් මෙතන බලන්න. උඩ තියෙන්නේ මෙතන ඇමීනයක්නේ. යට තියෙන්නේ උඩ තියෙන්නේ ඇනිලීන් එකක්නේ. යට තියෙන්නේ ඇමීනයක්නේ.
එහෙනම් යට තියෙන එක්කෙනා නම් මොකද්ද වෙන්නේ? මුකුත් වෙනසක් නැහැ. මොන උෂ්ණත්වය දැම්මත් මොකද්ද වෙන්නේ? OH එකක්ම තමයි. මෙතන එක්කෙනා හැබැයි 0.5 අතර දාපු හින්දා මෙතන මොකද්ද වෙන්නේ? බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් කියන එක්කෙනා තමයි. ඔන්න ඕක තමයි එන්න ඕන J ට. හරිනේ. ඊට පස්සේ මෙන්න මේක අර බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල තියෙන විශේෂ ප්‍රතික්‍රියාවක්නේ. මෙන්න මේකට භාෂ්මික මාධ්‍ය ෆීනෝලයක් දැම්මොත් වෙන්නේ මෙන්න මෙතන N දිත්ත බන්ධන N මේ OH එක තියෙන්නේ. ඔය OH එකට මේ දෙපැත්ත ඕතෝ මේක පැරා මේක පැරා මේ දෙපැත්ත මෙටානේ. මෙන්න මේකේ මෙටාත් එක්ක මෙටා කියන එක මෙටානේ සෝරි. මේක තියෙන ඕතෝ මේක පැරානේ පැරා කියන තැනින් ඇවිල්ලා මොකද වෙන්නේ? මේ පීනෝල බැඳෙනවා මෙන්න මේ N2Cl වල Cl එක අයින් වෙනවා. හරි මෙතන මේක කිසිදු වෙනසක් නෑ. හරි මේක මතකයිනේ අර බෙන්සින් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල එකම වගේ ප්‍රතික්‍රියාවක් එකක් නේ තිබ්බේ. CuCl දැම්මොත් Cl එකක් බැඳෙනවා. CuCN එකක් දැම්මොත් Cn එකක් බැඳෙනවා. Ki දැම්මොත් I බැඳෙනවා. ඔහොම එක වගේම සෙට් එකක් නේ ජලයත් එක්ක පීනෝල හැදෙනවා. H3PO2 දැම්මොත් බෙන්සීන් හැදෙනවා. එකම වගේ ටිකක් නේ තිබ්බේ. හැබැයි අපර වෙනස් වර්ග දෙකක් තිබ්බා. එකක් මොකද්ද? ඔන්න ඔය කියන ෆීනෝලත් එක්ක අනිත් එක මොකද්ද? අපි කතා කරමු බීටා නැප්තෝල්. හරි මේ බීටා නැප්තෝල් කියන්නේ මෙන්න මේක. අර බෙන්සීන් එකක් තිබිලා ඔන්න උතන්ට OH එකක් සම්බන්ධ වුණොත් අර ඔකට අපි කිව්ව බීටා නැප්තෝල් කියලා. එතකොට මේකට බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් දැම්මත් මොකද වෙන්නේ? මෙන්න මෙතනින් සෙට් වෙනවා මේකට. හරි ඔය දෙන්න තමයි විශේෂ එකක්. මේක රතු පාටයි මේක තැඹිලි පාට අවක්ෂේප දෙක. ඔන්න ඕක තමයි ඔක තියෙන විශේෂත්වය. ඔය තියෙන හැදෙන ඵල දෙක. හරිනේ. එතකොට මේක මේ ටික කිව්වොත් CH2Cl එකක් CH2OH කරන් දාන්න ඕන මොකද්ද? තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හරි තනුක පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක භස්මය. ඊට පස්සේ ඇල්කොහොලයක් ඇල්ඩිහයිඩයක් කරන් නම් දාන්න ඕන මොකද්ද? PCC ඇල්ඩිහයිඩ් එකට HCN දැම්මොත් මොකද්ද වෙන්නේ? ඇල්ඩිහයිඩ් තියෙන්නේ ඔන්න ඔය විදිහටනේ. C දිත්ත බන්ධන O H කියන එකනේ. HCN දැම්මොත් වෙන වෙනස තමයි වෙන දේ මොකද්ද? සයනයිඩ් එක ඇවිල්ලා බෙදලා මෙතන ඩෙල්ටා මයිනස් ඔතන ඩෙල්ටා ප්ලස් ඔතන ඩෙල්ටා ප්ලස් ඔතන ඩෙල්ටා මයිනස් නේ මයිනස් එක කෙනා යනවා මෙතනට ප්ලස් එක කෙනා යනවා මෙතනට එහෙනම් CH මෙතනට බැඳුනොත් OH මෙතන C හරිනේ ඔන්න ඕක තමයි හැදෙන ඵලය වෙන්න ඕන. ඔය එතකොට මේක තමයි අපිට තිබුණු උත්තරවල අහන උත්තරවල J කියන්නේ මෙන්න මේක K කියන්නේ මෙන්න මේක L කියන්නේ ඔන්න ඔය හැදෙන OH එකයි CN එකයි තියෙන view එක. ඊට පස්සේ අපිට කියන්නේ V2 W2 නේ. V කියන්නේ තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. W කියන්නේ PCC. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙන්න මෙතන එක ප්‍රතික්‍රියාව එක කියලා දීලා තියෙනවා. ප්‍රතික්‍රියාව 1. මෙතන එක ප්‍රතික්‍රියාව 2. මෙතන එක ප්‍රතික්‍රියාව 3. අපෙන් අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම අර හැම අවුරුද්දෙම ගහන ප්‍රශ්නේ ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කියන එක ගන්නලු AE කියලා. නියුක්ලියෝෆිලික ආකලන කියන එක ගන්නලු AN කියලා. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ කියන එක ගන්නලු SE කියලා. නියුක්ලියෝෆිලික ආදේශ ගන්නලු SM කියලා. ඉවත් වීම ගන්නලු E කියලා. අපෙන් අහන්නේ ප්‍රතික්‍රියාව 1යි ප්‍රතික්‍රියාව 2යි ප්‍රතික්‍රියාව 3යි මොකද්ද වෙන්නේ කියලා. මෙතනදී මම අපි මේක මාතෘකාවම කතා කරන්නේ මොකද්ද? උතන ඉලෙක්ට්‍රෝෆිලික මොකද්ද? බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල ඔව්නේ. හරි මේක අපි කතා කරන්නේ මොකද්ද? බෙන්සීන් ඩයිසෝනියම් ක්ලෝරයිඩ් වල ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා කියලාමනේ. හරි මාතෘකාව මේකනේ. එතකොට ප්‍රතික්‍රියාව 1 කියන එක ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ඔකේ සංකේතේ SE. එතකොට දෙවෙනි එක මේකනේ. අපි දන්නවා මේ තියෙන්නේ මොකද්ද? ඇල්කීල් හෙලයිඩ් නේ. ඇල්කීල් හෙලයිඩ් දක්වන්නේ මොකද්ද? නියුක්ලියෝෆිලික ආදේශනේ. නියුක්ලියෝෆිලික ආදේශවල යාන්ත්‍රණේ S N. අතන තියෙන HCN නේ. එතකොට HCN කියන එකේ වෙන්නේ
අර සයනයිඩ් එක නියුක්ලියෝෆයිලයක් තියෙන මුකුත් අයින් වුන් නැති හින්දා ආ කරන්නේ නියුක්ලියෝෆිලික් කරන කියන්නේ ඒ එහෙනම් මේකට අවසන් කරේ එන්නේ මොකද්ද පළවෙනි එක ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ දෙවෙනි එක නියුක්ලියෝෆිලික් ආදේශ තුන්වෙනි එක නියුක්ලියෝෆිලික ආකලන ඊට පස්සේ C කොටස කියන්නේ CH3CH දිත්ත බන්ධන CH2 හා HBr අතර සිදුවන ප්‍රතික්‍රියාවෙහි ප්‍රධාන ඵලයේ ව්‍යුහය කුමක්ද? මෙන්න මේක. හරිද? මොකද්ද කියන්නේ? CH3CH දිත්ත බන්ධන CH2ට දානවලු HBr. අපෙන් අහන්නේ ප්‍රධාන ඵලයේ ව්‍යුහයනේ. අපි දන්නවා මේකට ප්‍රධාන ඵලයකුත් තියෙනවා අතුරු ඵලයකුත් තියෙනවනේ. ප්‍රධාන ඵලය මම කෙටියෙන් මතක තියාගන්න විදිය කිව්වා. මොකද්ද කෙටි ක්‍රමේ? ප්‍රධාන ඵලය හයිඩ්‍රජන් දිත්ත බන්ධනයේ හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් අඩු තැනට Br. එහෙනම් ප්‍රධාන ඵලය වෙන්නේ මොකද්ද? CH3 CH Br CH. දැන් අපි උත්තරේ වෙන්න ඕන ඕක. අතුරු ඵලය මොකද්ද? ඕකේ අනිත් පැත්ත CH3 CH2 CH2 Br. ඕක පොඩ්ඩක් පැහැදිලි කරොත් වෙන විදිය මෙතන දැන් ඉස්සල්ලාම සම්බන්ධ වෙන්නේ H එකනේ. ඒතකොට H එක සම්බන්ධ වෙන්න පුළුවන් පැති දෙකක් තියෙනවනේ. එකක් තමයි හයිඩ්‍රජන් වැඩි පැත්තට, අනිත් එක තමයි හයිඩ්‍රජන් අඩු පැත්තට. හයිඩ්‍රජන් වැඩි පැත්තට සම්බන්ධ වුණොත් හැදෙන්නේ CH3 එහෙනම් මෙතන කාබ කටයනයක් නේ හැදෙන්නේ. හයිඩ්‍රජන් අඩු පැත්තට ආවොත් එන්නේ මොකද්ද? CH3 CH2 CH2 ඔය දෙකනේ එන්නේ. එතකොට බලන්න මෙතන එන්නේ මේ R කාණ්ඩ දෙකයි H එකයි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? ද්විතීක කාබ කටයන යන්නේ. R කාණ්ඩයයි H දෙකයි මේක ආවනේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? ප්‍රාථමිකනේ. අපි දන්නවා ප්‍රාථමික කාබ කටයනට වැඩිය මොකද්ද වෙන්නේ? ද්විතීක කාබ කටයනේ ස්ථායිනේ. එහෙනම් ස්ථායි නම් මේක තමයි වැඩියෙන් හැදෙන්නේ, මේක තමයි අඩුවෙන් හැදෙන්නේ. එහෙනම් මෙතන ප්‍රධාන ඵලය වෙන්න මොකද වෙන්නේ? මෙතන ප්ලස් එකක් ඉඳ මෙතනට Br බැඳෙනවා. මෙතන Br බැඳෙන එක ඊළඟට වෙන්නේ. එහෙනම් මේක ද්විතීකින්ද මේක තමයි ප්‍රධාන ඵලය. මේක තමයි මොකද්ද? අතුරු ඵලය. හරිනේ. ඊළඟට අහන්නේ ඕකේ යාන්ත්‍රණය. මේකේ යාන්ත්‍රණය වෙන්නේ එතකොට මෙතන Br කියන එක්කෙනා හයිඩ්‍රජන්ට වැඩිය විද්‍යුත් වෙන හින්දා මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ටික තමන්ගේ පැත්තට ඇදගත්තට පස්සේ මේක ඩෙල්ටා මයිනස් ඕක ඩෙල්ටා ප්ලස් නේ තියෙන්නේ. මේ දිත්ත බන්ධනය මොකද කරන්නේ? මේ පැත්තට දිත්ත බන්ධනය කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ වැඩි තැනක්. ඩෙල්ටා ප්ලස් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අඩු තැනක් නේ. වැඩි තැනින් අඩු තැනට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙනවා. ඒතකොට H එක මේකට බඳ ගන්න නම් දායක බන්ධන වලින් මේ බන්ධනේ ගලවලා දාන්න එපා. ඒක හින්දා මොකද කරන්නේ? මෙන්න මේ බන්ධනේ අපි ඔකට කියනවා මොකද්ද? විෂම විච්ඡේදනයක් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ H එක ගිහිල්ලා බැඳෙනවා මෙතනට ප්‍රධාන ඵලයේ ද්විතීක එක ස්ථායි හින්දා. එහෙනම් CH3 CH ඔතන ප්ලස් CH3 මෙතන ගැලවිලා ගියමු Br එක තියෙනවා මෙතන මොකක් විදියටද Br මයිනස් විදියට. හරිනේ. එතකොට මෙතන ප්ලස් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වයේ අඩු තැනක්. මෙතන Br මයිනස් කියන්නේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි තැනක් නේ. මෙතනින් මෙතනට මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන දෙනවා දායක බන්ධන හඳ. එහෙනම් අන්න හැදෙනවා ඵලෙ මොකද්ද? CH3 CH Br CH3 මෙතන මුලින්ම බැඳුනේ ප්ලස් කෙනෙක්ටනේ. එහෙනම් මේක ඉලෙක්ට්‍රෝෆිලික. බලන්න අවසන් තියෙන මුකුත් CH3 එකත් එහෙම තියෙනවා, CH තියෙනවා, CH2ත් එහෙම තියෙනවා. අලුතෙන් H එකයි Br එකයි සම්බන්ධුනේ. තියෙන ඒවා මුකුත් අයින් වෙන්නේ නැතුවනේ අලුත් ඒවා බැඳුනේ. එහෙනම් අපි ඔකට කියන මොකද්ද? කලන. එහෙනම් මෙතන වෙලේ යාන්ත්‍රේ නම ඇහුවොත් මොකද්ද? ඉලෙක්ට්‍රෝෆිලික කලන. හරිනේ. ඔන්න ඔහමයි. හරි. එහෙනම් ඊළඟට බලන්න
ඊළඟට බලන්න එහෙනම් පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි එකේ කියන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය සෙට් එකක් දීලා තියෙනවා. සෝඩියම්, ලිතියම්, ඇල්මිනියම්, සිලිකන්, මැග්නීසියම්. හරි. මෙතන දීලා තියෙන මෙතන මැග්නීසියම්, මෙතන ලිතියම්. ඔන්න මූලද්‍රව්‍ය සෙට් එකක් දීලා අපෙන් අහනවා මොකද්ද ඔයගේ අයනීකරණ ශක්තිය විචලනේ. හරිනේ. ඕක අපිට එක එක විදිහ ගන්න පුළුවන්. අපි දන්නවා පළවෙනි අයනීකරණ ශක්තිය සාමාන්‍යයෙන් අඩුම වෙන්නේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි අයනීකරණ ශක්තිය වැඩිම වෙන්නේ අටවෙනි කාණ්ඩේනේ. ඒතකොට මෙතන තියෙන සෝඩියම් තුයි ලිතියම් තුයි ගත්තොත් ඔය දෙන්නම් පළවෙනි කාණ්ඩේනේ. ඒතකොට පළවෙනි කාණ්ඩේ හින්දේ නම් අනිවාර්යෙන් අඩු වෙන්න ඕන මොකද්ද? ලිතියම්ගෙයි සෝඩියම්ගෙයි. නැත්නම් තව විදියක් ගත්තොත් අපිට පුළුවන් මෙන්න මෙහෙම ගන්න. ඒතකොට මෙතන පළවෙනි ලිති ඔන්නෝමනේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් ආවර්ත ගත්තොත් අපි දන්නවා කාණ්ඩයක් අනිත් ආවර්ත ගත්තොත් දැන් ලිතියම් තුයි සෝඩියම් තුයි ගත්තොත් ලිතියම්ට වැඩිය සෝඩියම් කියන එක්කෙනාගේ පරමාණු කරය වැඩියි. අපි දන්නවා පරමාණු කරය වැඩි වෙන්න න්‍යෂ්ටිය මගින් අවසාන කවචයට තියෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණ බලය අඩුයි. දැන් මෙතන න්‍යෂ්ටිය තියෙනවා නම් මේකෙදි මේ ඉලෙක්ට්‍රෝන තියෙන ආකර්ෂණය මේකෙදි තියෙන ආකර්ෂණයට බලලා වැඩි. මෙතන වැඩි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන අයින් කරන්න වැඩි ශක්තියක් දෙන්න ඕනනේ. එහෙනම් පහළට යන්න පරමාණු කරය වැඩි වෙනවා. පරමාණු කරය වැඩි වෙනකොට මොකක්ද එහෙනම් එන්න ඕන? ඉලෙක්ට්‍රෝන අයින් කරන්න දෙන්න ඕන ශක්තිය ටික ටික අඩුයි. ඒ කියන්නේ අයනීකරණ ශක්තිය එහෙනම් කාණ්ඩයක පහළට යන්න මොකද්ද වෙන්නේ? අඩු වෙන්න ඕන. එහෙනම් මෙතන ලිතියම් නම් ඊළඟට පටන් ගන්න සෝඩියම්නේ. සෝඩියම් කියන එක නම් ඊටත් වැඩිය මොකද්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. අපි කරන්නේ මොකද්ද මෙතන අර හරි ලකුණු වගේ තුනක් දාගෙන මේ පළවෙනි එකේ මෙතන කොනයි මෙතන කොනයි ඊළඟට තුන තුනම මාක් කරගෙන යන්න. දැන් බලන්න අපිට දීලා තියෙන්නේ. මෙතන තියෙන සෝඩියම් තියෙනවා. එහෙනම් බලන්න සෝඩියම් තමයි මෙතනින් අඩු. ඊට වඩා උඩින් තියෙන මොකද්ද? ලිතියම්නේ. දැන් අත්තර මොකද මෙතන මේක ලිතියම් කියන එක්කෙනාට වඩා උඩින් තමයි මැග්නීසියම් තියෙන්න ඕන. හරිනේ මෙතන. අන්ද විදිය. ගත්තොත් මෙතන දැන් මේ හරියට ගත්තොත් නොමයි තියෙනවා මෙතන. ඇයි හේතුව මං කිව්වනේ පළවෙනි කාණ්ඩනේ පළවෙනි අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ අදාළ අයනීකරණ ශක්තියක් අඩුම වන්නේ අදාළ කාණ්ඩය. ඒ කියන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය අඩුම පළවෙනි කාණ්ඩය. දෙවෙනි අයනීකරණ ශක්තිය අඩුම දෙවෙනි කාණ්ඩය. තුන්වෙනි අයනීකරණ ශක්තිය අඩුම තුන්වෙනි කාණ්ඩය. අයනීකරණ ශක්තිය වැඩිම වන්නේ ඒ තියෙන අංකයට වඩා එකක් අඩු කාණ්ඩය. පළවෙනි අයනීකරණ ශක්තිය අඩුම 8 වෙනි කාණ්ඩය. දෙවෙනි අයනීකරණ ශක්තිය අඩුම පළවෙනි කාණ්ඩය. තුන්වෙනි අයනීකරණ ශක්තිය අඩුම දෙවෙනි කාණ්ඩය. හතරවෙනි අයනීකරණ ශක්තිය අඩුම තුන්වෙනි කාණ්ඩය. එහෙනම් අනිවාර්යෙන් ලිතියම්ගේ සෝඩියම්ගේ අඩුම වෙන මෙතනින් සෝඩියම්ගේ අඩුයි ඊට වඩා වැඩි ලිතියම්ගේ. එහෙනම් මේ දෙන්න හරි. මැග්නීසියනුයි ඇලුමිනියනුයි සිලිකනුයි තියෙන්නේ. මැග්නීසියනුයි ඇලුමිනියනුයි සිලිකනුයි. ඒ ටිකෙන් අඩුම කාගේද? ඇලුමිනියම්. මේ යටම තියෙන්නේ ඕකනේ. ඊට වඩා උඩින් මැග්නීසියම්, ඊට වඩා උඩින් සිලිකන්, ඊට වඩා වැඩි මැග්නීසියම්, ඊට වඩා වැඩි සිලිකන්. හරි. මම ඔහොම දෙවෙනි ප්‍රශ්නෙත් මේත් එක්කම කියන්නම්. දෙවෙනි එකේ අහන්නේ මොකද්ද? දෙවෙනි අයනීකරණ ශක්තියනේ. එතකොට දෙවෙනි අයනීකරණ ශක්ති ගනිද්දි මොකද්ද කියන්නේ? තව ඉලෙක්ට්‍රෝනයක් අයින් කරනවානේ. එතකොට වෙන්න ඕන මොකද්ද? මෙන්න මේක එක එක ආපස්සට. හරිනේ. එතකොට සෝඩියම් කියන එක්කෙනා මෙන්න මෙතනට එනවා. හරි. නියෝන් කියන එක්කෙනා ඔන්න ඔතනට යනවා. අනේ ලිතියම් කියන එක්කෙනා මෙන්න මෙතන දැන් තියෙන්නේ. තව උඩින්. එහෙනම් ලිතියම් මොතන, බෙරිලියම් මෙතන, බෝරෝන් මෙතන එක ආපස්සට යන්නේ. ඇයි ඉලෙක්ට්‍රෝනයක් අයින් කරන්න තව පළවෙනි අයනීකරණ ශක්තිය පළවෙනි ඉලෙක්ට්‍රෝනය අයින් කරන්නට වැඩි ශක්තියක් දෙන්න ඕනේ. දෙවෙනි ඉලෙක්ට්‍රෝනය අයින් කරා. එතකොට ශක්තිය තිබුණටත් වැඩිය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් එක එක ආපස්සට පන්න එක තමයි දෙවෙනි කියන්නේ.
එහෙනම් තුන්වෙනි එක කියන්නේ මොකද? තව එකක් ආපස්සට පනින්න. හතරවෙනි අයනී කරන ශක්තිය කියන්නේ මොකද? තව එකක් ආපස්සට පනින්න ඕනේ. එතන මෙතන ලිව්වොත් මෙතන කාබන්, මෙතන ඔක්සිජන්, මෙතන නයිට්‍රජන්, මෙතන ඔක්සිජන්, ඔතන ක්ලෝරින්, ඔතන නියම්. ඒතර මෙතන සෝඩියම් නෑ. මෙතන තියෙන්නේ මැග්නීසියම්, ඇල්මිනියම්, සිලිකන්, එතකොට මෙතන යට තියෙන පොටෑසියම් එක මෙතනට ඇවිල්ලා තියෙන්නේ. අපෙන් අහන්නේ කාගේද? මැග්නීසියනුයි ඇල්මිනියනුයි බෝරෝන්. දැන් බලන්න මැග්නීසියම් ඇල්මිනියම් බෝරෝන්. මේ මැග්නීසියනුයි ඇල්මිනියනුයි බෝරෝන්. හරිනේ. ඔතනින් ගත්තොත් අඩුම මැග්නීසියම්ගේ මේ තියෙන පිළිවෙලටමනේ අඩුම මැග්නීසියම් ඊට වඩා වැඩි ඇල්මිනියම් ඊට වඩා වැඩි බෝරෝන්. ඔන්න ඔය පිළිවෙල තමයි වැඩි වෙන්නේ. හරි මේ ප්‍රශ්න දෙකම එකම රූප සරහනෙම උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ අහන්නේ මොකද්ද? පරමාණු කරයන් සෙට් එකක් විචලනයක්නේ. N3 minus S2 minus O2 minus P3 minus Cl minus අයනිකාරය විචලනය වෙන ආකාරය අහන්නේ. මෙතන අපි යන්නේ පියවර මෙන්න මෙහෙමයි. ප්‍රෝටෝන ගාන ලියනවා, ඉලෙක්ට්‍රෝන ගාන ලියනවා, ශක්ති මට්ටම් ගාන ලියනවා. ඔය තුනෙන් අපිට බලන්න පුළුවන්. හරිනේ මේ අරය හොයන ක්‍රමය තමයි මම මේ කියන්නේ. ඕනම අයනයක් දුන්නත් ඕනම පරමාණුවක් දුන්නත් අපිට ඔය ක්‍රමයෙන් හොයන්න පුළුවන්. හරිනේ. අපි දන්නවා නයිට්‍රජන් කියන්නේ ප්‍රෝටෝන පරමාණු ක්‍රමාංකය 7යි නේ. පරමාණු ක්‍රමාංකනේ ප්‍රෝටෝන ගානට සමාන වෙන්නේ. මෙතන 16යි. මෙතන 8යි. මෙතන 15යි. මෙතන 17යි. දැන් අපි දන්නවා ඕනම පරමාණුවක් නම් ඒකේ උදාසීන අයනයක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා හෝ ලබාගෙන නැති අවස්ථාවේ ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයිනේ. එහෙනම් මේකෙත් මොකද්ද වෙන්න ඕන? නයිට්‍රජන් ගෙනම් ප්‍රෝටෝන 7 නම් ඉලෙක්ට්‍රෝනත් 7යි. ඍණ 3 කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙනනේ. එහෙනම් තව ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන ඔක්කොම 10යි. ඉලෙක්ට්‍රෝන මේ ඉලෙක්ට්‍රෝන ඍණ 2 නැත්තම් ඉලෙක්ට්‍රෝන 16යි. ඍණ 2 කියන්නේ තව දෙකක් අරගෙනනේ. එහෙනම් මෙතන 18යි. ඔය විදිහට ගත්තොත් මෙතන 10යි. මෙතන 18යි. මෙතන හරි. අපි O level එකක් දන්නවා. ඉලෙක්ට්‍රෝන 10යි කියන්නේ ශක්ති මට්ටම් දෙකක් තියෙන්න ඕන. මෙතන 3ක් තියෙන්න ඕන. මෙතන 2යි, මෙතන 3යි. ඔතන ශක්ති මට්ටම් 3ක් තියෙන්න ඕන. එහෙනම් අඩුම වෙන්න ඕන කාගේද? මේ ඇයි ශක්ති මට්ටම් දෙකක් තියෙන එකගෙන අඩු 3ක් තියෙනකොට ශක්ති මට්ටම් ගානේ නරය වැඩිනේ. එහෙනම් මෙතන ගත්තොත් මේ නයිට්‍රජන්ගේ ඔක්සිජන්ගේ තමයි අඩු වෙන්න ඕන. සල්ෆර්ගේ ෆොස්ෆරස්ගේ ක්ලෝරීන්ගේ තමයි වැඩි වෙන්න ඕන. හරිනේ. ඊළඟට කතාව මෙතන තියෙන්නේ ප්‍රෝටෝන දැන් මේ දෙන්නගේ ශක්ති මට්ටම් දෙක නම් ඔය දෙන්න වෙනම වෙන් කරගන්න එපා. මේ දෙන්නගේ තුන නම් ඔය තුන් දෙනා වෙනම වෙන් කරගන්න එපයි අපි. ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ තියෙන ප්‍රෝටෝන ගන්න. ඔය ප්‍රෝටෝන ටික තියෙන න්‍යෂ්ටියේනේ. ප්‍රෝටෝන ධනාරෝපිතයිනේ. ඒතකොට ප්‍රෝටෝන මොකද්ද කරන්නේ? අර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වලට ආකර්ෂණ බලයක් ඇති කරනවා. මෙතන න්‍යෂ්ටිය නම් ප්‍රෝටෝන මෙතන තියෙනකොට න්‍යෂ්ටිය ධන. මෙතන ඉලෙක්ට්‍රෝන ටික ඍණ. එහෙනම් මේකෙන් ආකර්ෂණ බලයක් දානවනේ. එතකොට ඉලෙක්ට්‍රෝන වල මෙහාට ඇකිලිලා එනවනේ. මෙතන ඉඳන් කවුරු ඇදලා ගත්තොත් ඉලෙක්ට්‍රෝන වල ඔන්නෝම ඇකිලිලා එනවා. ඒ කියන්නේ මෙතන තියෙන ධන ගතිය වැඩි වෙන්න මේ ආකර්ෂණ බලය වැඩි. ඒතොර ඇකිලිලා එන ප්‍රමාණය වැඩිනේ. ඒ කියන්නේ පරමාණු කරය අඩු වෙන්න ඕනේ. එහෙනම් මේකේ පරමාණුක ක්‍රමාංක නැත්තම් ප්‍රෝටෝන ගාන වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? පරමාණු කරය අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්න ගත්තොත් O2 8යි මේකේ 7යිනේ. එහෙනම් 8 කියන එක්කෙනාගේ මොකද්ද වෙන්න ඕන? 7ට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ O2 තමයි අඩුම. ඊට වැඩි N3 1. ඔය දෙන්නගේ ශක්ති මට්ටම් දෙක නම් අඩුම. ඒ දෙන්නගේ ඔක්සිකරණාංක වැඩි එක්කෙනා ප්‍රෝටෝන ගාන වැඩි එක්කෙනාගේ අරය අඩු. මේ තුන් දෙනා ගත්තොත් තියෙන්නේ මේ
16යි 15යි 17යිනේ. එහෙනම් මේ තුන් දෙනාගෙන් අඩු කාගේද? ක්ලෝරයිඩ්. ඊට වඩා වැඩි H2- ගේ ඊට වැඩි මොකේද? P3- ගේ. ඔක තමයි පරමාණු කරය හොයන තියරි. හරි ඊට පස්සේ අපිට කියන්නේ මෙන්න මේක මෙතිල් අයිසෝසයනේට් අණුවේ ලුයිස් හඳින්නනේ තියෙන්නේ අපිට දීලා තියෙනවා අණුව. ඕකනේ තියෙන්නේ. ඔය ලුයිස් එක එක විදිහට අඳින්න පුළුවන්. ඔය මං අඳින්නේ දැන් අපි දන්නෝ ඔය මේ ටිකේ සංයුත සුලභ සංයුක්තාව කියන එක ලිතියම් 1යි 2යි 3යි 4යි 3යි 2යි එක විදිහට වෙනස් වෙන්නේ. එතකොට අපි සංයුක්තා ඉලෙක්ට්‍රෝන ගාන හොයනවා. හයිඩ්‍රජන් ගත්තොත් ඉලෙක්ට්‍රෝන එකයි නේ තියෙන්නේ. ඒක නිසා සංයුක්තාව එකයි. එහෙනම් මේක සංයුක්තාට ඉලෙක්ට්‍රෝන ගාන එකතු කරලා ගත්තොත් හයිඩ්‍රජන් 1යි 2යි 3යි 3යි 4යි 7යි කාබන් 7යි 7යි 3යි 10යි 10යි 4යි 14යි 14යි 2යි 16යි. එහෙනම් ඔක්කොම සංයුක්ත ඉලෙක්ට්‍රෝන කීයක් එන්න ඕනද? 16යි. 16 දෙකෙන් බෙදුවොත් යුගල් කීයක් එන්න ඕනද? 8යි. එහෙනම් ඔක්කොම සංයුක්ත ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් එන්න ඕනද? 8ක් එන්න ඕනනේ. දැන් මෙතන තියෙනවා දැනට 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් තව සංයුක්ත ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් නේ එන්න ඕන. අපි දන්නවා කාබන් කියන එක්කෙනාට සංයුක්ත ඉලෙක්ට්‍රෝන 4යි. ඒක දැන්න පිළිගන්න. නයිට්‍රජන් කියන එක්කෙනාට හැබැයි 3ක් ඕනනේ. එහෙනම් මේ පැත්තට දාන්න බෑ. එහෙනම් මෙතනට 3ක් වෙනවා. තව දිත්ත බන්ධනයක් දානවා. තව එකක් ඉතුරුයි. කාබන් කියන එක්කෙනාට 4ක් වැටෙන්නත් ඕනේ. එහෙනම් මෙතනට දානවා කීයක්ද? එකක්. හරිනේ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? මේකේ අෂ්ටකය පුරවගෙන යන්න. අෂ්ටකය කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් නේ. මෙතන 8 හරි. මෙතන අෂ්ටකය සම්පූර්ණ වෙන්න නම් තව දෙකක් ඕනේ. මෙතන 2යි 4යි 6යි තව දෙකක් ඕනේ. මෙතන අෂ්ටකය හරි. මෙතන අෂ්ටකය වෙන්න නම් තව දෙකක් ඕනේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද? මේකට එන්න පුළුවන් සංප්‍රයුක්ත ව්‍යුහ සෙට් එක අදින්න ඕනේ. සංප්‍රයුක්ත එක ව්‍යුහ සංප්‍රයුක්ත ව්‍යුහ කියන්නේ මොකද්ද? දිත්ත බන්ධන එනේවනේ. අෂ්ටකේ හැබැයි ඒ කියන්නේ සෝරි මේකේ බන්ධන මාරු කරන ඒවානේ. හැබැයි ඒකේ අෂ්ටකේ ඉක්මව යන්න බෑ කවදාවත්. මෙතනින් මේ දිත්ත බන්ධනේ මෙතෙන්ට දාන්න බෑ. එහෙම වුණොත් මේ 1යි 2යි 3යි දිත්ත බන්ධනයක් ආවොත් මෙතෙන්ට 4යි 5යි වෙලා අෂ්ටකේ ඉක්මව යනවනේ ඉලෙක්ට්‍රෝන 10ක් වෙලා. මේ පැත්තට පන්නන්න බෑ. මම කරන්නේ මොකද්ද? මේ බන්ධනේ දානවා මෙතන. හරිනේ. මේ බන්ධනේ මෙතෙන්ට දැම්මොත් මෙතන අෂ්ටකේ ඉක්මව යනවනේ. මේක සර දෙක ගලවලා දානවා මෙතන. හරිනේ. එහෙනම් මේ බන්ධනේ මෙතෙන්ට දාලා මේක සර දෙක ගලවලා දානවා මෙතන. වෙනස් උනේ මේ පරමාණුවයි මේ පරමාණුවයිනේ. එහෙනම් ওই දෙන්නගේ ආරෝපණ බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඉලෙක්ට්‍රෝන 6යි. නයිට්‍රජන් පස්වෙනි කාණ්ඩ. කාණ්ඩයට වඩා එකක් ඉලෙක්ට්‍රෝන වැඩි නම් මයිනස්. මෙතන 1යි 2යි 3යි 4යි 5යි ඔක්සිජන් 6 වෙනි කාණ්ඩේ. තියෙන්නේ පහ නම් මෙතන ප්ලස්. එහෙනම් එක ලුයිස් ව්‍යුහයක් ඕක. ලුයිස් නේ සම්ප්‍රයුක්ත ව්‍යුහයක් ඕක. ඕකනේ ආවේ. ඊළඟට කරන්නේ මොකද්ද? මේ බන්ධනේ ගලවලා දානවා මෙතන. හරිනේ මේ බන්ධනේ ගලවලා මෙතනට එනකොට මේක සර දෙක ගලවිලා යනවා. ඔන්න
ඔතන හරි දැන් වෙනස් වුනේ මේ නයිට්‍රජනුයි මේකයිනේ මෙතන 1යි 2යි 3යි 4යි පස්වෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන 4 නම් මෙතන ප්ලස් මෙතන 6 වෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යිනේ 6 වෙනි කාණ්ඩ ඉලෙක්ට්‍රෝන 7යි කියන්නේ මෙතන මයිනස් උතම එන්න පුළුවන් සංප්‍රයුක්ත view ඊට පස්සේ අපිට කියන්නේ අණුවක් දීලා තියෙනවා ඕකේ අර කුරුදු විදියට ඉලෙක්ට්‍රෝන විතර ජ්‍යාමිතිය අන්නේ සෙට් එක ගන්න අණුව තමයි CH3 C ද්විත්ව බන්ධන O C ද්විත්ව බන්ධන C ඕකනේ අහන්නේ අපෙන් අහන්නේ මෙන්න මේ වගේ හතර අංක ටිකක් දාලා තියෙනවා මේ කාබන් එකලු දෙකලු තුනලු හතරලු පහළු මෙතනත් ආයෙත් එකලු මෙතන හරි කාබන් ටිකට 1 2 3 4 5 කියලා දාලා නයිට්‍රජන් එකට දාලා දෙනවා අපෙන් අහන්නේ C එක කියන එක්කෙනාගේයි C දෙක කියන එක්කෙනාගේයි C තුන කියන එක්කෙනාගේයි N එක කියන එක්කෙනාගේයි VSCPR යුගල අහනවා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය අහනවා හැඩය අහනවා මුහුම් කරන්නේ අහනවා ඔන්න ඔය සෙට් එක තමයි අහන්නේ බලන්න C1 කියන්නේ මේකනේ ඕකේ අපි බලමු ගමන් පේනවා තියෙන්නේ මොනවද බන්ධන ඔය VSCPR කියන්නේ මොකද්ද සිග්ම බන්ධන ධන එකසර කියන එකනේ සිග්ම කියන්නේ මොකද්ද තනි බන්ධනයක් නම් සිග්ම 1යි ද්විත්ව බන්ධනයක් නම් සිග්ම 1යි 5 1යි ත්‍රිත්ව බන්ධනයක් නම් අපි දන්නවා දෙපැත්තේ 2 5 මැද එක සිග්ම හරිනේ ඕකනේ තියෙන්නේ එතකොට බලන්න මෙතන CH3 එක ගත්තොත් ඔන්න ඔහමනේ තියෙන්නේ H H H ඔහමනේ තියෙන්නේ ඒතර මේකේ සිග්ම එකසර නම් බැලුවම නෑ බන්ධන තියෙනවා හතරක්. එහෙනම් මෙතන වෙස්ප යුගල් VSCPR යුගල් හතර. C2 මෙතන 1යි. තනි බන්ධනයක සිග්මනේ 2යි. ද්විත්ව බන්ධනයක තියෙන එක සිග්ම 1යි. එහෙනම් සිග්ම ඔක්කොම 3යි. එකසර නෑ. එහෙනම් 3. ඊට පස්සේ කාබන් 3 මේකනේ. මේක සිග්මා. ද්විත්ව බන්ධනයක 1යිනේ සිග්මා. එහෙනම් ඔක්කොම සිග්මා 2යි. නයිට්‍රජන්ගේ ඔක්කොම VSCPR යුගල 1යි 2යි 3යි. සිග්ම 3යි. එකසර යුගලයයි කියන්නේ ඔක්කොම 4. හරි ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති ගන්න අපි VSPR යුගල ගන්නෙන්නේ. ඒතර මේකේ 4 නම් චතුස්තලීයයි 3 නම් තලීය ත්‍රිකෝණාකාරයි 2 නම් රේඛීයයි 4 නම් චතුස්තලීයයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිති. හැඩය බලන්නේ මෙතනනේ බන්ධන විතරයිනේ තියෙන්නේ එකසර මුකුත් නැහැනේ බන්ධන විතරක් නම් තියෙන ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියම තමයි මොකද්ද හැඩය වෙන්නේ. ඒතර මෙතන චතුස්තලීය නම් මෙතන චතුස්තලීය. මෙතනත් එහෙමමනේ. එතන මෙතන තලීය ත්‍රිකෝණාකාර නම් මෙතන තලීය ත්‍රිකෝණාකාර. මෙතන එහෙමනේ. මෙතන රේඛීය නම් මෙතන රේඛීය. හැබැයි මෙතන බලන්න ඔක්කොම 4යි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය. හැබැයි මෙතන තියෙන බන්ධන 3යි එකසර 1යිනේ. ඒතර බන්ධන 3යි එකසර 1 නම් අපි ඕකට කියනවා මොකද්ද? ත්‍රිකෝණාකාර පිරමීඩයි කියලා. අනේ එකසර ආපු ගමන් වැඩේ වෙනස් වෙනවා. බන්ධනවල පිහිටීමනේ අපි කතා කරන්නේ හැඩය කියලා. ත්‍රිමාණාවකාශ ඉලෙක්ට්‍රෝන වල පිහිටීමනේ අපි කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන වල ජ්‍යාමිතිය කියලා. ඒතර මේ වගේ බන්ධනයි ඉලෙක්ට්‍රෝන පිහිටීමයි දෙකම එකමයි. හේතුව එකසර නැහැ. ඒක නිසා මේ දෙකම එකම. හැබැයි මෙතන එකසර යුගලයක් තියෙන හින්දා හැඩේ ත්‍රිකෝණාකාර මීඩ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය. මුහුම් කරන ගත්තොත් 4 නම් මුහුම් කරන sp3 3 නම් sp2 3 නම් නෑ 2 නම් sp 4 නම් ඉලෙක්ට්‍රෝන යුගල VSCPR යුගල ගානෙන්නේ බලන්න 4 නම් sp3 3 නම් sp2 2 නම් sp 4 නම් sp3 ඔන්නෝම එන්නේ ඒක
ඊට පස්සේ අපෙන් අහන්නේ අර ඔන්න ඔය තියෙන ඒ වගේ සිග්ම බන්ධන හදන්න සහභාගී වෙච්ච පරමාණුක නැත්තම් මුහුංකාක්ෂිකනේ අහන්නේ පළවෙනි එක අහන්නේ H උයි C වනුයි අතර. H කියන එක්කෙනාගේ අපි දන්නවා මොකද්ද තියෙන්නේ පරමාණුකාක්ෂිකේ 1s. මේක අපි හොයාගත්ත මොකද්ද මුහුංකාක්ෂිකේ sp3. එහෙනම් 1s sp3 ඊළඟට දැන් C1 C2. C1 C2 අතර මේක sp3 මේක sp2. ඊට පස්සේ C2 C3. C2 C3 අතර sp මේක sp2 මේක sp. ඊට පස්සේ අහන්නේ C3 C4. C3 C4 මේකත් sp මේකත් sp. එහෙනම් sp sp. ඊට පස්සේ අහන්නේ C5 N1 මේකයි මේකයිනේ C5 කියන එක ආවා. C5 එක එන්නේ හෙව්වොත් sp මෙතන 3යිනේ sp3 මේක sp sorry මෙතන 3යි මෙතන sp2 අතන sp3 නැත්තම් 2p කියලා ගන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන්නේ මෙන්න මේ හතර දීලා නයිට්‍රජන් පරමාණු මත විද්‍යුත් ඍණතාව. ඉතින් සංයෝග ටිකක් දීලා NH2OH NH4 plus NF2 minus NF4 plus ඔන්න ඔය ටික දීලා අපෙන් අහනවා නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව. හරි විද්‍යුත් ඍණතාව අපි ඉස්සල්ලාම බලන්නේ මේක නිකන් සරලව view එකකට ගත්තොත් මෙතන මෙහෙමනේ එන්නේ. NH2 කියන්නේ ඔන්න ඔහමනේ එන්නේ NH2OH NH4 plus කියන එක නම් දැකලා පුරුදු ඔන්න ඔහමනේ එන්නේ. NF2 minus ඇන්දොත් F2යි ඔන්න ඔහමනේ එන්නේ. ඊට පස්සේ NH4 plus ඇන්දොත් NH4 plus වගේමනේ. ඔය විදිහට නේ එන්නේ. ඊට පස්සේ බලන්න අපි මේ මුහුම් කරන්නේ බලන්නේ අපි ආකාර තුනක් යන ඉස්සල්ලාම බලන්න මොකද ෆෝලින් පරිමාණය. ෆෝලින් පරිමාණයි. ඉතින් ඔක්කොම නයිට්‍රජන් හතරෙම එක සමානයිනේ. ඊට පස්සේ බලන්නේ මොකද්ද අපි මුහුම් කරණය. ඊට පස්සේ බලන්නේ අපි ආරෝපණය. ඊට පස්සේ බලන්නේ අපි මොකද්ද ඔක්සිකරණ අංකය. හරි. බලන්න මේකේ මුහුම් කරන්නේ. ඔක්කොම හතරයි. එහෙනම් sp3. මෙතන හතරයි sp3. මෙතනත් sp3 මෙතනත් sp3. අපි දන්නවා මුහුම් කරන අණුව වෙනස් වෙන්නේ කොහොමද? sp ගේ තමයි විද්‍යුත් ඍණතාව වැඩිම, sp2 ගේ ඊට වඩා අඩුයි. sp3 ගේ අඩුම මුහුම් මේ විද්‍යුත් ඍණතාවක් තියෙන්නේ. හැබැයි මෙතන උල තුනේම තියෙන්න මොනවද? sp3. එහෙනම් මේකෙන් අපිට වෙන් කරගන්න බෑ. එහෙනම් අපි එනවා මොකද්ද දෙවෙනි එක? අපි හොයන පරමාණුව මත තියෙන ආරෝපණය. මෙතන ආරෝපණය බිඳුව. මෙතන ආරෝපණය ධන. මෙතන ආරෝපණය ඍණ 1. මෙතන ධන 1. මෙතන ආරෝපණය ධන 1. හරිනේ. අපි දන්නවා ආරෝපණය වෙනස් වෙන ඍණ වලට වැඩිය විද්‍යුත් ඍණතාව වැඩි බිඳුව ආරෝපණය නැති එකේ ඊට වඩා වැඩි ධන එකේනේ. එහෙනම් මේක ඍණ මේක බිඳුව මේ දෙන්න ධන එකනේ. එහෙනම් අන්න ඔතනින් ගත්තත් අපිට වෙන් කර ගන්න පුළුවන් අඩුම එහෙනම් වෙන්න ඕන මොකේද? NF2 මයිනස් කියන එක. හේතුව ඒක ආරෝපණයේ ඍණ මේ පිළිවෙලට බලන්න. අපි ඉස්සෙල්ල මුහුම් කරන්නේ බලන්න. මුහුම් කරන හිතන්න වැරදිලා හරි මේක sp මේ තුරම sp3 කියලා. එහෙනම් sp කියන එක්කෙනාගේ මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන් වැඩි. ඊට පස්සේ ඉතුරු තුන් දෙනා වෙන් කරගන්න ඊට යටේකට එන්නේ. ඊළඟට බලන්නේ ආරෝපණය. ඔය ඉතුරු මාරු කරගන්න එපා. හරිනේ. මුහුම් කරණයෙන් බැලුවා sp නම් වැඩිම, sp2 නම් ඊට වඩා අඩුයි, sp3 නම් අඩුයි. ආරෝපණය බැලුවොත් ඍණ තමයි අඩුම බිඳුව කියන එක ඊට පස්සේ ධන කියන එකේ තමයි වැඩිම. දැන් මේක ඍණ නම් ඕක තමයි අඩුම වෙන්නේ. එහෙනම් ඊට පස්සේ බිඳුවනේ. ඊට පස්සේ NH2OH. හරිනේ. ඊට පස්සේ ගත්තොත්
අනිත් දෙකේම මොකක්ද වෙන්නේ? ඔය දෙන්න සමානයි. එහෙනම් බලන්න මොකද්ද ඔක්සිකරණ අංකය. දැන් මේ දෙක නම් ගෙව්වත් අවුලක් නැහැ. මේ දෙක වෙන් කරගත්තනේ අපි. මේ දෙන්නගේ වෙන්නේ ඔක්සිකරණ අංකය. ඕනනම් මෙතන ඔක්සිකරණ අංකයත් හෙව්වොත් මෙතන අපි මතකයි අර ධන 1යි මේක විද්‍යුත් තව අඩු වෙන මෙතනට ඍණ 1යි. මෙතනට ධන 1යි මෙතනට ඍණ 1යි. මෙතනට ඍණ 1යි මෙතනට ධන 1යි කියන්නේ මේක ඔක්සිකරණ අංකේ ඍණ 1 නේද? ඔව් ඍණ 1යි. මෙතන හෙව්වොත් මෙතන ධන 1යි ඍණ 1යි. ධන 1යි ඍණ 1යි. ධන 1යි ඍණ 1යි. ධන 1යි ඍණ 1යි. මෙතන එන්නේ කීයද? ඍණ 3. අය මෙතනයි ඍණ 4යි. මෙතන ධන 1කුත් තියෙනවනේ. එහෙනම් ඍණ 3. හරිනේ. ඊට පස්සේ මේකෙත් ඕන්නම් හෙව්වොත් මෙතන විදුලිතා වැඩි ක්ලෝරින් ගෙන මේක ඍණ 1යි මේක ධන 1යි මේක ඍණ 1යි මේක ධන 1යි. එහෙනම් මෙතන ඍණත් එක්ක ධන 1යි. මෙතන ඍණ 1යි ධන 1යි මෙතන ධන 5යි. ඔක්සිකරණාංක වල වෙනස මොකද්ද? ඔක්සිකරණාංකය වැඩි වෙන්න විද්‍යුත්රින්තාව වැඩිනේ. ඔක්සිකරණාංකයේ ධන ගතිය වැඩි වෙන්න. එහෙනම් මෙතන දැන් අපිට වෙන් කරගන්න ඕන ලදුනේ මේකයිනේ. මේක ඍණ 3 අරක ධන 5. එහෙනම් මොකද්ද වෙන්නේ? NH4 plus ඊළඟට NF4 plus හරිනේ. ඉස්සල්ලාම මුහුම් කරණයෙන් බැලුවා. ඊට පස්සේ ආරෝපණයෙන් බැලුවා. ඊට පස්සේ ඔක්සිකරණ අංකය කියන එකෙන් බැලුවා. ඒකත් එක්ක මම තව පොඩි කෑල්ලක් කියලා දෙන්නම්. අර ඔය ඔක්කොම ටික සමාන වුණොත් ඊළඟට අර බැදිච්ච පරමාණු දිහා චුට්ටක් බලන්න වෙනවා. කියන්නේ ඔය ඔක්කොම සමාන නම්. දැන් මෙන්න මේ වගේ උදාහරණයක්. C CCl4 තුයි CF4 තුයි. ඒක මෙහෙමනේ ඉන්නේ. C Cl 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 CF F. හරි. මං කො ඉස්සල්ලාම බලන්න මේක මොකක්ද අපි මේ පිළිවෙලට යන්න. හරි. පිළිවෙල පටලවා ගන්න එපා. පෝලින් පරිමාණය. පෝලින් පරිමාණයෙන් මේකත් කාබන් දෙකේම සමානයි. වැරදිලා හරි කාබන්නුයි නයිට්‍රජන් දීකුයි දීලා විද්‍යුත්රින්තා හෙව්වොත් අපි දන්නවා පෝලින් පරිමාණයෙන් කාබන් වල 2.5යි නයිට්‍රජන් වල 3.5යිනේ. එහෙනම් අනිවාර්යෙන් නයිට්‍රජන් වල තමයි වැඩි වෙන්න ඕනේ. එතකොට ඒක මුහුම් කරන ඉස්සෙල්ලා බලන්න නැහැ. හරිනේ දැන් නිකන් හිතන්න නයිට්‍රජන් එකකුයි කාබන් එකකුයි තිබිලා මේක sp තිබිලා මේක sp2 තිබිලා මේක sp තිබුණා කියලා හිතන්න. එහෙනම් අපි හිතන්නේ sp වැඩි වෙන්න ඕන කියලානේ. නෑ හරිනේ. ඉස්සල්ලාම බලන්න ඕන මොකද පෝලින් පරිමාණය. පෝලින් පරිමාණයට අනුව අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕන? නයිට්‍රජන්ගේ වැඩි. ඊට පස්සේ තමයි අනිත් ටික බලන්න. පෝලින් පරිමාණයෙන් බැලුවොත් දෙකම මොනවද? කාබන්. ඒකෙන්ද ඊළඟට බලන්න මොකද්ද අපි මුහුම් කරන්නේ. මේකේ මුහුම් කරන්නේ මොකද්ද? sp3 මේකෙත් sp3 ඒකත් බෑ. ඊළඟට බලනවා මොකද්ද? ආරෝපණය. මේකෙත් ආරෝපණය බිඳුවයි මේකෙත් බිඳුවයි. එහෙනම් ආරෝපණය බෑ. ඔක්සිකරණාංක හෙව්වොත් මේක ඍණ 1යි මේක ධන 1යි මේක ඍණ 1යි මේක ධන 1යි ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි මේකෙත් ධන 4යි මේකෙත් හෙව්වොත් බලන්න එන්නේ ධන 4යි. එහෙනම් දැන් ෆෝලින් පරිමාණෙනුත් බෑ මුහුම් කරනුත් බෑ ආරෝපණෙනුත් බෑ ඔක්සිකරණාංකෙනුත් බෑනේ. අන්න එහෙනම් කරන්නේ මොකද්ද? මෙන්න මේ බැදලා තියෙන අනිත් පරමාණු දිහා බලන්න මෙතන වෙලා තියෙන එකම වෙනස මේකේ ෆ්ලුවරින් මේකේ ක්ලෝරින්නේ. එතකොට ක්ලෝරීන්ගේ විද්‍යුත්රිනතාව 3යි මෙතන 2.5. මෙතන 2.5යි මෙතන 4ක් වගේනේ. මේකේ විද්‍යුත්රිනතාව වැඩි කියන්නේ මේ වගේ ඉලෙක්ට්‍රෝන දෙන ප්‍රමාණය වැඩිනේ. ඒතකොට මේකෙන් දෙකක් වගේ නම් මේකෙන් තුනක් අදිනවා වගේ. ඒ කියන්නේ මේකේ විද්‍යුත්රිනතාව වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන අදින ප්‍රමාණය වැඩි. ඉලෙක්ට්‍රෝන අදින ප්‍රමාණය වැඩි කියන්නේ මොකද්ද? මෙතන ධන ගතියෙන් එන්න මේකේ ධන ගතියට වඩා මේකේ ධන ගතිය වැඩිනේ. ඇයි ඉලෙක්ට්‍රෝන ගියාට පස්සේ ධන ගතිය වැඩිනේ. මම කිව්වා ධන ගතිය වැඩි වෙන්න මොකද වෙන්නේ? විද්‍යුත්රිනතාව වැඩි. එහෙනම් CF4 කේ තියෙන විද්‍යුත්රිනතාව කාබන්ගේ වැඩි. CCl4ට වැඩි.